ඉතින් සුබ දවසක් හැමෝටම. ඔයා මේ දකින්නේ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මේ දවස්වල සංවර්ධන කටයුතු සිද්ධ වෙන ගුවන් පාලම මගී පාලම මේ පාලම සංවර්ධනය කරන්න අරගෙන අතරමඟ නතර වෙලා තිබුණා අවුරුදු ගාණක්. ඉතින් දැන් ඒකේ වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ පාලමෙන් තමයි දුම්රිය මාර්ගයත් ඒ වගේම එහා පැත්තේ තියෙන ප්‍රධාන මහා මාර්ගයත් හරහා ඒ මගී ජනතාවට ගිහිල්ලා එහා පැත්තේ පාරට එහා පැත්තෙන් බහින්න පුළුවන් හැකියාව තිබුණා ඉස්සර මෙතන මේ පාලම භාවිතා කරලා. ඉතින් කාලයත් එක්ක මේ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ මුහුද අයිනේ නිසා ඒ යකඩ කණු දිරලා ඒ විදියට පාවිච්චි කරන්න බැරි විදියට මගී පාලම අබලන් තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ ඉතින් අලුත් පාලමක් හදන්න වැඩ කටයුතු පටන් ගත්තා. නමුත් අතරමඟ නතර වෙලා මෙන්න මේ විදියට තමයි තිබුණේ. ඉතින් දැන් ඒකේ වැඩ කටයුතු ආය ආරම්භ කරලා තියෙනවා. මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන මේ යකඩ පාස්සනවා. ඉතින් මේ තියෙන්නේ එහා පැත්තෙන් හදාගෙන ඇවිල්ලා මග නතර වුණු කොටස. වර්තමානයේ තියෙන්නේ මෙන්න මේ විදියට මෙතනින් මේ පඩි පෙලෙන් බැහැලා මේ මාර්ගය හරහා මේ පැත්තට එන්න ඕනේ. ඉතින් දවසකට දහස් ගණනක් උදේ හවස මේ දුම්රිය ස්ථානය භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ විදියට පාර මාරු වෙන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් අනතුරුදායකයි. මේ උඩ පාලම තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා මගී ජනතාවට. ඉතින් දැන් මෙන්න මේ විදියට මේ අවශ්‍ය කරන වාහන ඇවිල්ලා මේ වැඩේ මෙන්න මේ වගේ සිද්ධ වෙනවා බලා ගන්න පුළුවන්. අවුරුදු ගානකට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. මෙතනින් මේ උඩ වහල එහෙම ගලවලා ඒවත් හදනවා. ඉතින් ආරක්ෂාව පැත්තෙන් මේ දුම්රිය ස්ථානය මේ දවස්වල භාවිතා කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ආරක්ෂා වෙන්න. මොකද මෙතන මේ දවස්වල වැඩ ටිකක් සිද්ධ වෙනවා. ඒ නිසා අනතුරු වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ ගැන හිතන්න පොඩි ළමයි ඒ වගේම උදේට හවසට කාර්යාලවල වැඩට යන අය මෙන්න මේ වගේ යනකොට බලාගෙන යන්න. මොකද මේ දවස්වල මෙතන වැඩ ටිකක් සිද්ධ වෙනවා. අනතුරු වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න. මෙන්න මේ විදියට මේ මගී පාලම මේ වෙද්දි හදනවා. ඒ වගේම ස්ටේෂන් එකෙත් තව ලොකු වැඩ ටිකක් වෙනවා. ඒ ටික තව වීඩියෝ එකෙන් ගේන්න. සුබ දවසක් හැමෝටම.